මේ කොච්චර පරණයිද මේ බයිසිකල්? 930යි. හා. ඒ කියන්නේ මේකේ ඔක්කොම තියෙනව නේද? මේ මීටර් මේකේ අර කොම්පස් එකක් තියෙනවා. කොම්පස් එතකොට ස්පීඩ් මීටර් එක නේද? ඒ සයිඩ් කණ්ණාඩි, සිග්නල් ලයිට්. හෙඩ්ලයිට් උත් පත් වෙනවද? ඒ 1943 ලයිසන්ස් කරපු එක මේක. මගේ ඉපදිලත්. ඔය ඉපදිලත් නෑ නේද? හොඳයි. මාර්ලයිස්. ඒකේ ඔක්කොම වැඩ නේද මේක? දැන් මේකෙන්මද ගමන් යන්නේ? මේක තමයි හුඟා දුරට යන්නේ. ඒ කොහෙද? රත්නපුරේමද? රත්නපුරේ පිටත් යනවා දුරත් යනවා. දුර ගියා සෑහෙන ලංකාවේ ගියා. ලංකාවේ හැන්ඩල් එකත් නිකන් වෙනස් නේද මේක? ඒකත් ඇදුවා මෙහෙම අල්ලන්නේ. ගියර් තුනක් තියෙනවා. ගියර් තුනක්. මේකත් එන පරණ එකක් එන්නේද නේද? ඔව්. 62. 1962. සයිඩ් බ්‍රේක් නේද? ඒ කරන්නේ එහෙම තියෙනවා. සයිඩ් බ්‍රේක් එක. හරි මාමේ හරි මේක දාන්න වීඩියෝ. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම පරිදි අද මම හොයන් ආවා ලයනල් මහත්තයාගේ ගෙදර. ඊයේ මම අර බයිසිකලේ වීඩියෝ එකක් දැම්මා. ඉතින් ගොඩක් දෙනෙක් ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණා. ලයනල් මහත්තයාව සම්බන්ධ කරලා දෙන්න දුරකථන අංකයක් දෙන්න පුළුවන්ද කියලා ගොඩක් විස්තර අහලා තිබුණා. ඒ නිසා මම අද ලයනල් මහත්තයාගේ ගෙදර හොයන් ආවා. ඇවිල්ලා බලනකොට තව බයිසිකලේ විතරක් නෙවෙයි ගොඩාක් විස්තර ලයනල් මහත්තයා ගැන මට දැනගන්න පුළුවන් වුණා. ඉතින් අද ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒ විස්තර ඔක්කොම. මේ තාත්තගේ මේක මොකක්ද? කලා සම්මානය හම්බුනේ කලා භූෂණ. මේකේ ඉන්නේ මහත්තයා නේද ලයනල් මහත්තයා? ඔයා තමයි ඉන්නේ. ඔව්. මේ ලේකම් මහත්තයා. කලා භූෂණ සම්මානය දෙන්නේ. මේක නේද? මේ තාත්තගේ මහ ගෙදර හොරණ. දීවන පළාලේ. ඒකවල දෙමිනේ මේ කාර්යෙක. උක්සෝල් එක නේද? මොකද ලස්සනට චිත්‍රය ඇඳලා තියෙනවා. ඇඳලා තියෙන්නේ. දැන් මේ ගියේ නෑ. කපලා. මේ තියෙන්නේ මම ඉපදුණු තැන. ඇට්ලන්ටා වත්තේ ඇට්ලන්ටා. ලන්පෙරේල් ගෲප් එකේ ඇට්ලන්ටා එක. ඒක තමයි බයිසිකලෙත් අර ඇට්ලන්ටා ගාලා තියෙන්නේ නේද? ගෙදරත් ඇට්ලන්ටා කියලා ගාලා තියෙන්නේ. මගේ බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන ඇට්ලන්ටා කියලා. මෙතන තමයි ඉපදුනේ. දැන් මේව මොකක්ද නෑ. ඔව්. ඒක තාත්තගේ බියුක් කාර් එකක් තියෙනවා. මේ කාර් එක. මයිනර් කාර් එක. මේ වර්ෂන් යන පාර. නන් පෙරේල් පාර. මේ ගල්ගේ හරියට. මේ වගේ පේන විකිලි ස්ටුඩියෝ එක. ඒක දීලා ගත්තා මේක පරස් 8යි. මේ ෆැක්ටරිය නෑ දැන්. මම එතන ඉඳලා වැඳපු එක. මේක? ඔව්. එතන ඉඳලා වැඳපු එක. වරන් ගහවල. මේම කියලා වංගෝ කියලා මේ බදුළු පාර තමයි මේ තියෙන්නේ. අනුපාය 67. ඊට පස්සේ ඒක දීලා ගත්තා මේක ෆෝඩ් ඇන්ග්‍රේ. 62. මේ දියුණු. දියුණු මැල්ල. 20යි පහල. දැන් මේක ෆොටෝ එක නේද? මේ මගේ කාර් එක. මාත් ඒ කාර් එක. එතකොට මේ ඒ මම ලයින් මාත් ඉන්නේ. ඒක කොච්චර මේ කාර් එක තාම තියෙනවද දුන්නද? නෑ මේක දුන්නා මම. මේ ජෝන් බෑත්තේ රත්නපුරේට ඇවිල්ලා පිළියලා 1952 සෙන් ජෝන් කොතලාවල මහත්තයා. කොතලාවල අගමැතිතුමා. මේ අපේ සීයා ඉන්නේ. මේ රත්නපුරේ පරණ මුදලාලි. රත්නපුරේ මැණික් මුදලාලි පරණ මුදලාලි ටික නේද? මේ වීඩියෝ එක අන්තිම වෙනකොට මම මේ ලයනල් මහත්තයාගේ දුරකථන අංක දෙක දාන්නම්. ඔයගොල්ලන්ටත් පුළුවන් ලයනල් මහත්තයාව සම්බන්ධ කරගන්න. ඉල්වලකට ඉස්කෝලේට මුල් ගලා තියෙන උත්සවය. නංගි මම්ම හැම මේක හිටියා. මේ ඉන්නේ මම්මා. අම්මා නංගි. ඒ විතර. ඒක මිස්ගේ අම්මගේ නංගි. මගේ අම්මගේ නංගි. ඔය පොඩියට ඉන්නේ. බයිසිකලේ රජ්‍ය විට්ටුවේ.
ඒ කියන්නේ ලංකාවට ගෙනාවු 15857 වෙනි බයිසිකල්. මේක ඔව්. 15847 847 වෙනි බයිසිකල්. මේක ඔව්. හා රජ්ජොලින් ඉස්සල්ලාම හදපු මොඩල් එක. පළවෙනි මොඩල් එක පළවෙනි රජ් විට්වර්ත්. රජ් විට්වර්ත් ඒ මොඩල් එක ඊට පස්සේ අර එක එක මොඩල් ආවේ මේක තමයි මොඩල් ආව. 80යි නේ. හා 80 ජනවාරි 18ට 80යි. මහත්තයට මිස්ට 77යි නෑ අපච්චිගේ නංගිගේ පුතා. මිස්ගේ අපච්චිගේ නංගිගේ පුතා ඔව්. ඒ කියන්නේ නෑනතු. නෑන නේද තාම ඒ ආදරේ තියනවා දෙන්නට මේ දාති බාදරේ. එදා තිබ්බ ආදරේ තාම තියෙනව නේද මම ඉතරේ පොඩ්ඩක් සැර. ආ. මෙයාත් පොඩ්ඩක් සැරනේ. පොඩ්ඩක් අස්සර නෑ ලෝන් ට්‍රිප් එකක් ගියා මාව තියාගෙන. ආවත්තට ගිහිල්ලා බෑල්ලට ගිහිල්ලා ඒන් ආපහු පැල්මල්ල ගහවා මෙහි ආවා. මේ බයිස්කලේ දෙන්නම ජෝඩු දාලා ගියා ඔව් අපි දෙන්න. ලොන් ට්‍රිප් එකක් ඔව්. චිත්‍රපටි වල ෆොටෝස් නේද මේවා මතක සටහන් වගේ තියන් ඉන්නව නේද ඔව්. ලයිනල් මහත්තයෝ මං හම්බෙන්න ගියේ බයිස්කලේ විස්තර ටිකක් දැනගෙන වීඩියෝ එකක් කරන්න තමයි ඉස්සෙල්ලා දාපු වීඩියෝ එකේ දෙවෙනි කොටස වගේ තමයි දාන්න මං අදහස් කරන් ගියේ. එහෙට ගියාට පස්සේ තමයි මට දැනගන්න පුළුවන් වුණේ බයිස්කලේ නිර්මාණශීලී බයිස්කලයකට අමතරව එයාවිල චිත්‍රපට 77කට අධ්‍යක්ෂණය කටයුතු සඳහා වැඩ කරලා තියෙනවා. එතකොට ලයිනල් මහත්තයෝ හොඳ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. එයා කලා භූෂණ ඒ වගේ ලොකු සම්මානත් අරන් තියෙනවා. දැන් එයයි එයාගේ වයිෆුයි ගෙදර දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ ආර්ථික අතින් ඉතාමත් පහළ මට්ටමකින්. ඉතින් මේ වීඩියෝ එක අන්තිමේ මං ලයිනල් මහත්තයාගේ දුරකථන අංක දෙක දාන්නම්. ඔයාලටත් පුළුවන් ලයිනල් මහත්තයා සම්බන්ධ කරගෙන මේ බයිසිකලය ගැන විස්තර අහන්න. එතකොට මේ බයිසිකලය ගිහිල්ලා බලන්න. ලයිනල් මහත්තයාට ආර්ථික වශයෙන් මොකක් හරි පොඩි උදව්වක් කරන්න ඕගොල්ලන්ටත් පුළුවන්. ගම් වතුරටද? මේ ගේ හදපු එකක්ද මේ කියන්නේ? ඔව් ඒක හදපු එකක්. ලයිනල් මහත්තයම හදපු එක. කාගේ මෙයාගේ උදේ තියෙන හොඳ කලාකාරයනේ. හොඳ කලාකාරයා නේද? එයාට සම්බලයි බසු කාලා හරි ඔව්. සතුටින් ඉන්න පුළුවන් එක්කෙනෙක්. සම්බෝලේ බතුයි කාලා හරි හිත සතුටින් ඉන්න පුළුවන් එක්කෙනෙක් නේද? පුළුවන් එක්කෙනෙක්. එච්චරයි ඕන නේද? මං තමයි මේ වෙලෙත් හරි හොඳ සිගරට් එකක් බොන්නේ. සිගරට් එකක්වත් කිසිම දෙයක් බොන්නේ බොන්නේ විතර කන්නේ මේ මෑතක් නෑ. මේක සිංහලද හදන්නේ. ලයිනල් මහත්තයා හොඳ මූර්ති ශිල්පියෙක්. එතකොට කැටයම් ශිල්පියෙක්. හොඳට රංගපාන්න පුළුවන්. චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙනවා. වෙන චිත්‍ර අඳින්න පුළුවන්. එතකොට හොඳ නිර්මාණශීලී හැකියාවක් තියෙනවා. හැමතිම දක්ෂ හැමතිම පරිපූර්ණ හොඳ කලාකාරයෙක්. තව නිර්මාණ ගොඩක් කරන්න අදහස් තිබුණත් ඒ නිර්මාණ සියල්ල යටපත් කරගෙන ඉන්නවා ආර්ථික අපහසුතා නිසා. ඉතින් මෙයාගේ ගෙදර දැක්කත් අපිට පේනවා මේ මහත්තයා ගෙදර දැක්කත් ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන මහත්තයෙක් කියලා. හරි එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට මේ දැන් ඉන්න වගේම තව දීර්ඝායුෂ අරගෙන තව ගොඩාක් කල් ජීවත් වෙන්න කියලා අපි අල්ලා දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනවා. හරි thank you very much. ඔයා මේ කරන කර්තව්‍ය ඔයාගේ ඔය අදහන ආගම අනුව ඔයාට ඒකේ මේක ඉදිරියට කරගෙන යන්න අපේ අයට උදව් කරන්න සත්‍ය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාට. කයි 799යි 10යි 64. මේක තමයි ලයිනල් මහත්තයාගේ දුරකථන අංක 2 ඔව් නේද? ඔව්. හරි හරි. මේ අපේ පාලම. අරකාතොට පාලම. මේක ඔව්. ඒ දවස්වල ඔව්. දැන් මේක මහත්තයා ලයිනල් මහත්තයාම තමයි ඇන්දේ. ඔව්. මේ අපේ දැන් කියනනේ අපි ෂූටින් කරපු තැන
ඕ මම වීඩියෝ කරපු දැන් ඕ. අනිත් පැත්තේ ගෙදර ඔව්. මේ සාප්පුවක් තියෙන තට්ටු දෙකේ. ආහා. එතන දුණු ගියේ. ඒ දවස්වල නේද? අබේ ගිරි කියලා අබේ ඉක්‍රම කියලා මේ ලෝය කෙනෙක්ගේ ගියා. ලෝය කෙනෙක්ගේ ගියා. ඔව් මෙතන තමයි අර ඒ බිල්ඩින් එක තියෙන්නේ. දැන් මේක නෑ මෙතන. මේක නෑ. දැන් අර බිල්ඩින් එකක් ගහලා තියෙන නේද? 938යි. 1938. මේ 950 පරණ බස් ස්ටෑන්ඩ් එක. ඉස්සර ති රත්නපුර බස් ස්ටෑන්ඩ් එක. දැන් පුඩු සිටි එකේ තියෙන්නේ. ඒක යට. ඒක යට. දැන් මේක මතකෙන් දැන්දී ඔව්. 950 වේ. ඒක එතකොට CTB නෑනේ. CTV නෑ නේද? ඔව්. මේ බස් තමයි තියෙන්නේ. මේ ලොරි. මේක තමයි තිබුණේ. මේක තමයි පානදුර මෝටර් ට්‍රාන්ස්පෝර්ට්. පානදුර මෝටර් ට්‍රාන්ස්පෝර්ට්. BMT බස්. BMT බස්. මේකට තමයි මේක හැදුවේ. ඒගොල්ලන්ගේ කට්ටියට නවතියි. අපි waiting house එක. අපි ඉස්කෝලේ යන කාලේ මේ පැමිණෙන්නේ. තාත්තගේ බයිසිකල් ශාප්පුව. මේ බිල්ඩින් එක තාම තියෙනවා. දැන් ඔක්කොම මැණික් කඩ දාලා. මණි කල් දාලා. පීටර් සයිකල් වර්ක්ස්. රීටර් සයිකල් වර්ක්. මෙතන තියෙන බයිසිකල් ඇත්තම මේක. පාලම හදන්න ඉස්සෙල්ලා මේ රත්නපුර මේ මහා පළුගම මහා පාලම. මහා පාලම හදන්න ඉස්සෙල්ලා ඔව්. ගඟේ ඉගොඩේ තියෙන්නේ. පාරුවලින්. පාරුවලින් නේද? මේ රත්නපුර අර වටගෙද. මේ බටු ගෙදර. ඔව්. මේ රත්නපුර. ඔව්. මොකද තමයි ඉගොඩේ යනවා. එතකොට වාංගියාව රායන මහත්තයා හොඳ කලාකාරයෙක් නේද? චිත්‍ර ශිල්පියෙක්. චිත්‍ර ශිල්පියෙක් නේද? ඔව් චිත්‍ර ශිල්පියෙක් චිත්‍රපටි කලා අධ්‍යක්ෂක. චිත්‍රපටි කලා අධ්‍යක්ෂක. චිත්‍රපටි 68 ඉඳලා 75ක් විතර කරලා තියෙනවා.